ශ්‍රී ලංකා පොලිසිය විසින් 65000කට අධික නිලධාරී සංඛ්‍යාවක් ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය දැනට ක්‍රියාකාරීව රාජකාරී නිරතව සිටින නිලධාරී සංඛ්‍යාව 73000ක් පමණ වෙනවා. ඉන් 80%කටත් වැඩි ප්‍රමාණයක් එනම් 65000කට අධික සංඛ්‍යාවක් අපි මේ සඳහා මෙම පළාත් පාලන ආයතන ඡන්ද ඉවසීම සඳහා අවශ්‍ය කරන සහාය ලබා දීම ආරක්ෂක සහාය ලබා දීම සඳහා අපි යොදවා තිබෙනවා. මෙහිදී අපි විශේෂ වශයෙන්ම ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරී සඳහා නිලධාරී යොදවනවා. එමෙන්ම මාර්ග බාධක රාජකාරී ඒ ආකාරයටම අපි ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ජංගම සංචාර යොදවා තිබෙනවා. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව යම්කිසි නීති විරෝධී ක්‍රියා සිද්ධ වෙනවා නම් මෙම ජංගම සංචාර මගින් ඊට අදාළ පුද්ගලයන් අත්අඩංගුවටගෙන ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමක් සිදු කරනවා. ඒ අනුව එමෙන්ම කැරළි මර්දන කණ්ඩායම් මෙම මැතිවරණයේ මුල සිට මේ දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම ඉතාම අවශ්‍යයෙන් තමයි සිදු වුණේ. අද්දිනය වන විට අපිට වාර්තා වී තිබෙන මැතිවරණයට අදාළ අපරාධමය සහ නීති උල්ලංඝනය කිරීම සංඛ්‍යාව නැත්නම් එවැනි පැමිණිලි සංඛ්‍යාව 568ක් පමණයි. ඊට අදාළව අපි අපේක්ෂකයන් 54 දෙනෙක් සහ ආධාරකරුවන් 204 දෙනෙක් අත්අඩංගුවට ගැනීමක් සිදු කර ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ අනුව පැමිණිලි වාර්තා වී ඇත්තේ ඉතා අඩු වශයෙන් උනත් ඕනෑම අවස්ථාවක් සඳහා මුහුණ දීමට පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් කැරළි මර්දන කණ්ඩායම්ද සූදානම් කර තිබෙනවා.